අමාය ධර්මසිරි 2016 විද්‍යා උසස් පෙළ කරලා ගණිතාංශයෙන් ලංකාවේ ප්‍රථම යන්නේ. මේක ඉතිහාසගත අවස්ථාවක්. ඒ කියන්නේ අමාය තමයි ලංකාවේ පළවෙනි විද්‍යාවෙන් උසස් පෙළ කරලා ගණිතාංශයෙන් රටේම පළවෙනි කාන්තා සිසුවිය. ඒකින්ද මේ රටටම වටින සම්පතක් එයා. මම ඉතින් පුංචි අහිංසක ආඩම්බරයක් දරනවා එයාගේ භෞතික විද්‍යා ගුරුවරයා වීම භාග්‍ය මට ලැබුණයි කියලා. ඒක අමායට මොකද කියන්නේ? ඇත්තටම භෞතික විද්‍යාව කියන්නේ ඇත්තටම මගේ ප්‍රියතම විෂය. මොකද මම හදාරපු විෂයන් තුනේ මම ඇත්තටම ගොඩක් ආස කරේ භෞතික විද්‍යාවට. ඒ භෞතික විද්‍යාවට ආස වෙන ඇත්තටම මූලිකව හේතුව තමයි කීර්තිස. ඇත්තටම කීර්තිස උගන්වන විදිහේ භෞතික විද්‍යාවට ඇත්තටම මාර ආසාවක් ඇති වුණා. ඉතින් මම සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඊට පස්සේ තනියෙන් ගෙදර ගිහිල්ලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉන්ටර්නෙට් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කොහොමද අන්තිමේදී මට තේරුණා මගේ භෞතික විද්‍යාව දැනුම ගොඩක් සමහරවිට ඒ දවල් මට වඩා වැඩි වෙන්නත් මම ඒ තරමට ගොඩක් දේවල් හොයාගෙන ඉගෙනගෙන තිබ්බා. ඉතින් ඒ මට භෞතික විද්‍යාවට ඒ ආසාව ඇති කරපු එක ඉස්සර දැනුවත් දීපු එක ඇත්තටම ප්‍රධානම ගෞරවය හිමිවන්නානේ කියනවා. ඔය ඇත්තටම මේ අමාය තමයි මේ අවුරුද්දේ බහුවන් ප්‍රශ්න පත්‍රයේ 49ක් හරි ගිය එකම ශිෂ්‍යයා මේ මම නම් කියන්නේ 50ම හරි කියලා. මොකද එයාට වැරදිච්ච ප්‍රශ්නේ හරීම මේ අර්බුදකාරී ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට විභාග පරීක්ෂකවරු පවා උත්තරයක් මම හිතන්නේ එකපාරට දුන්නේ නැහැ. සෑහෙන දවස් ගාණක් ගිහින් තමයි ඒකේ උත්තරේ තෝරගත්තේ. ඕකෙදී ගොඩක් මේ මහාචාර්යවරු පවා මේ සමහරු පාසල් වල පවා කිව්වා මේක නේද හරි කියලා. ඉතින් ඒ වගේ මේ ආందోලනාත්මක ප්‍රශ්නයක අපිත් බලාපොරොත්තු වුණා සියල්ල හරි කියන උත්තරය දෙයි කියලා. නමුත් විභාග පරීක්ෂකවරු මේ ඒගොල්ලන්ගේ මේ අභිමතයේ පරිදි ඒක උත්තරයක් තෝරගත්තා. ඒක නෙමෙයි තමයි තෝරන් තිබුණේ. ඇත්ත වශයෙන්ම ඒක දෙකම නෙමෙයි මම තෝරන් තිබුණේ. ඒක ගුරුවරුන්ටත් මේ උත්තරේද හරීම යන්නේ කියන එක තාමත් ගැටලුවක්. ඒක නිසා මගේ නම් තීන්දුව අමාය මේ බහුවන් ප්‍රශ්න පත්‍රේ 50ම හරියට කළා කියන එක තමයි. මම ඉතින් එයාගේ ජීවිතේ ගොඩක් දුර යන්න ප්‍රාර්ථනා කරනවා. මම ඇත්ත වශයෙන්ම කිව්වා ඉංජිනේරිං වෙනුවට ඔයාට හොඳ නැද්ද ෆිසික්ස් ස්පෙෂල් කරලා භෞතික විද්‍යාවේ මහාචාර්යවරියක් වෙන්න කියන එක මම යෝජනා කළා. එයා ඒ ගැන පොඩ්ඩක් මේ කල්පනා කරලා බලනවා කියන එකත් මට කිව්වා. සාමාන්‍යයෙන් ඉතින් මගේ පුද්ගලික දැනුම හැටියට මේ වගේ ගොඩක් හොඳ පියෝ සයන්ස් කරනවා. මම හිතන්නේ දවසක අයින්ස්ටයින් තැනට එන්න පුළුවන්. තාප්පයක් තියෙන කෙනෙක්. අමාය ධර්මසිරි කියන්නේ පුරුණාවලින් දීවෙච්ච මම හිතනවා විශිෂ්ටතම ශිෂ්‍යයා. ඒක අනිවාර්යයෙන් මට කියන්න ඕනේ. මම හිතන්නේ මම ටියුෂන් කරන කාලය තුල මගේ ජීවිත කාලය තුල මෙච්චර හොඳ සාර්ථක අධ්‍යාපනය ලැබුණ ළමයි හමු වෙන කෙනෙක් මට සැකසහිතව. මේ මම හිතන්නේ මට හම්බෙච්ච හොඳම සම්පත. ඔබට ඒ ප්‍රතිඵලය ලැබීම ගැන අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. සුබ අනාගතයක් පාත්‍රයි.